ඉරානය සහ ඉස්්‍රාලය ප්‍රමුඛ ඇමරිකා එක්සත් ජනපදය අතර මැද පෙරදිග කලාපයේ මාස දෙකහමාරකට අධික කාලයක් තිස්සේ හටගෙන තිබෙන යුදමය වාතාවරණයත් එක්ක පසුගියදා ඉරාන හමුදා විසින් ඇමරිකා එක්සත් ජනපදයට අයත් H-64 අපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් බිඳහෙලීමට කටයුතු කළ බව ඉරාන හමුදා මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉතින් මේ ආකාරයට ඉරාන හමුදා විසින් මැද පෙරදිග යුද බිමේදී බිමහෙලීමට කටයුතු කළ ඇමරිකා එක්සත් ජනපද හමුදා විසින් භාවිතා කරනු ලබන ලෝකයේ ප්‍රබලතම හෙලිකොප්ටර් යාන අතරින් එකක් ලෙස සලකනු ලබන H-64 අපාචි හෙලිකොප්ටර් යානය හා සම්බන්ධ ආයුධ හා සුවිශේෂී කරුණු කාරණාවන් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මිස්ටර් ලෝකයා YouTube channel එක හරහා අපි අද ඔයාලට කරුණු කාරණාවන් අරගෙන ආවේ. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා අද වීඩියෝ එකේ ඉදිරි කොටස සමගින්. ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ ගුවනේ ප්‍රහාරකයා ලෙස සලකනු ලබන H-64 අපාචි හෙලිකොප්ටර් යානය ප්‍රථමයෙන් US හෙලිකොප්ටර් සමාගම විසින් නිර්මාණය කර පසු එය බෝයින් සමාගම විසින් වැඩිදුරටත් සංවර්ධනය කර එය නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලදී. අපාචි හෙලිකොප්ටර් යානයේ ප්‍රථම ගුවන් ගමන 1975 වර්ෂයේ සැප්තැම්බර් 30 සනිටුවන් වූ අතර එක්සත් ජනපද හමුදා සේවයට එක්වීම සිදු වුණේ 1986 වර්ෂයේදී. ප්‍රධාන වශයෙන්ම පයිලට් සහ ගණර් ලෙස පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් යාමට හැකියාව ඇති පරිදි අපාචි හෙලිකොප්ටර් යානය නිර්මාණය කර තිබෙනවා. ඉතින් මේ සුවිශේෂී හෙලිකොප්ටරේ ඉතා බලවත් ආයුධ රැසකගෙන් සන්නද්ධව ඇති බවද විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ අනුව අපාචි හෙලිකොප්ටරයේ සතු ප්‍රබලතම ආයුධ ලෙස වට 1200ක් දක්වා ක්‍රියා කිරීමේ හැකියාව තිබෙන මිලිමීටර් 30 M230 චේන් ගන්, ඒ වගේම ලෝකයේ ප්‍රබලතම මිසයිලයක් ලෙස සලකනු ලබන AGM-114 Hellfire මිසයිල 16 දක්වාද, ඒ වගේම Hydra 70 රොකට් 76ක් දක්වාද ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රහාරක හැකියාවක් AH-64 අපාචි හෙලිකොප්ටරයේ සතුව තිබෙන බවද විශේෂයෙන් මතක් කළ යුතුයි. මීට අමතරව සමහරක් අපාචි හෙලිකොප්ටර් සතුව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති රැගෙන යාමේ හැකියාවද තිබෙනවා. අපාචි හෙලිකොප්ටරය ගමන් කරන උපරිම වේගය පැයට කිලෝමීටර 279කට අධික වන අතර ඒට අඩි 20000ක පමණ උපරිම ක්‍රියාකාරී උසකට ඉහළ නැගීමේ හැකියාවද තිබෙනවා. ඒ වගේම කිලෝග්‍රෑම් 10433ක උපරිම බර ප්‍රමාණයක් රැගෙන යාමට හැකියවීමද මේ හෙලිකොප්ටරයේ සතු සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම යුද ටැංකි විනාශ කිරීම, රාත්‍රී ප්‍රහාර, භූමි හමුදාවන්ට සහාය සැපයීම සහ ගවේෂණ මෙහෙයුම් H-64 අපාචි හෙලිකොප්ටරයේ සතු කාර්යභාරයන් ලෙස සඳහන් කරන්න ඕනි. ඉතින් මේ ආකාරයේ ප්‍රධාන මෙහෙයුම් සඳහා උපකාරී වන රාත්‍රී දර්ශන පද්ධති, ඉතා නිවැරදි ඉලක්ක හඳුනා ගැනීමේ සංවේදක, ප්‍රහාරවලින් ආරක්ෂා වීමට අතිරේක පද්ධති සහ ඩ්‍රෝන යානා පාලනය කිරීමේ හැකියාවන්ගෙන්ද H-64 අපාචි හෙලිකොප්ටරය සමන්විතව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට අමතරව මේ ප්‍රහාරාත්මක හෙලිකොප්ටරය භාවිතා කරනු ලබන ප්‍රධානතම රටවල් අතර එක්සත් රාජධානිය ඉන්දියාව, ඊශ්‍රායලය, සෞදි අරාබිය, ජපානය සහ ඊජිප්තුව ඇතුළු රටවල් 19කට අධික සංඛ්‍යාවක් සඳහන්ව තිබෙනවා. ඇමරිකාවේ දේශීය අපාචි ගෝත්‍රික ජනතාව සිහිවීම පිණිස අපාචි හෙලිකොප්ටරයට එහි නම ලැබී ඇති බව මේ හෙලිකොප්ටරය සම්බන්ධ රසවත් කාරණාවක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයේ සුවිශේෂ රැසකකින් සමන්විත H-64 අපාචි හෙලිකොප්ටරය කියන්නේ ලෝකේ වඩාත් සාර්ථකම සහ යුද අත්දැකීම් සහිත ප්‍රහාරක හෙලිකොප්ටර් යාන අතරින් එකක් බවද අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් ඔය ආකාරයට තමයි යුද බිමේ සතුරන් බියෙන් මුසපත් කළ H-64 අපාචි හෙලිකොප්ටරය සම්බන්ධ ආයුධ සහ සුවිශේෂී කරුණු කාරණාවන් පෙළගැස්වෙන්නේ. ඉතින් මේ වගේ අරුම පුදුම දුර්ලභ වීඩියෝස් වගේම සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂී කරුණු කාරණා සහිත තවත් වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.